වහන්සේ වන අල්පේ ශාක්‍ය සූරවීර චිත්තාගේ බණ්ඩාරනෝ අසුචි බණ්ඩාර සූරි Wama dakuna wama dakuna wama dakuna wama wama kiu wama dakuna wama dakuna wama rete wadi wama rete udi yama abato hare wama dakuna wama dakuna wama Edil kena dila, aliyah ada una, wama dakuna wama, ani wama dakuna wama, natik. Ibu dia parang, apa tu hari? Ini kan. Abe hitam raja semata, jaya. Sauda hoga. Bukan kita ni gini, macam ni. Sauda hoga. Ari hoga. Abe hoga, opita hoga. Pascat bagem kuduan dewan wahas. Happy Valentine's Day. Me kulla kujita wenna me paradunane. Dukade? Mata duka man gana nemei bang. අර වැල් පාරමෙන් ගොඩගත්ත සුදු ටික දරුවා ගැන. ඒක දිනපුම් බලාගත්තා වේ. අපි ගොඩ යන ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. ඒක තමයි යකෝ. කොහොම හරි දරුවා අපේ අතර ආපහු ගන්න ඕනේ. ඒක උපක්‍රමයක් කල්පනා කරනවා. උපක්‍රමයක්. ඔව්. හරි. අපේ මේවා කරා. මේක කළා හරියන්නේ නැහැ බූරුවෝ. උපක්‍රමයක් කල්පනා කරපන්. පොඩ්ඩක් පොඩි ගැම්මක් ගත්තේ මෙහෙම කරලා. අපි මෙහෙම කරමු. අපි ජනතාවට හේතු ගන්නන්න ඕන. මුම් මේ කරගෙන යන අලුත් වැඩපිළිවෙල අපි කරන්න හදපු එකම තමා කියලා. අන්න හරි. ඒකට අපි වගේ පළපුරුදුකාරයෝ පත් කරගත්තේ නැත්තේ ජනතාවගේ කරුමැට කියලා කියමු. අල්ලාරි. මුම් බැරි වෙලාවත් පරණ පාරවල් වල යන්න හැදුවොත් නිවැරදි පාරට දාන්න තමයි අපි ඉන්නේ කියලා කියමු. මේ පරණ පාරවල් අපි හොඳට දන්නවා කියලා කියමු. දාන්න පට්ටුනවා. රජකම අතාරින්නවද? පිසුද? ring. බලන්න කවුද කියලා? ring. දගඩගස්. Halo. Kauද කතා කරන්නේ? ඔව්නේ. ඒ කවුද? කියන ළමයෙක් කතා කරන්නේ. මොනවද කියන්නේ කියලා බලන්න. හලෝ. ඉදි කටු තුඩක් වගේ තියුණු කටහඬක් කොණ්ඩ දනිස්ස වගේ දිගයි. බලම් මොනවද කියන්නේ කියලා. හලෝ. ඇයි කතා කරේ? මේ රාජ්‍ය වෙන්නම කියන්නේ. මේ කියපන් අපිට කිසිම ලැජ්ජාවක් බයක් නෑ කියලා. හලෝ මේ නොවලහ පවසන්දි අම්මා කෙනෙක් කතා කරා. අයි අම්මා කෙනෙක් අම්මලාට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? අර අම්මේ ඇයි කතා කරේ? ආත්තද? හරි මං කියන්න.
අපරාධ උම්මා එක. කයිනවනේ. මේ අම්මගේ දරුවා බඩගිනි වෙලා අඬනවා. බඩගිනි වෙලා අඬනවා නම් කිරි ටිකක් දීලා නලව ගන්න කියපන් බා. අයියා අපි හදපු දරුවෝද බං? හලෝ අම්මේ. දෙත දරුවා බඩගිනි වෙලා අඬනවා නම් කිරි ටිකක් දීලා නලව ගන්න. ඒකට අපි මොනා කරන්නද? ඈ අපි හදාපු ළමයි. මේ දැන් කියන ඔට්ටේ කියන අයිදුවනේ මේ අම්මට වැලේ වැල් නැතිලු දරුවට දෙන්න තරම් අම්මට කිරිත් නැතිලු කිරි පිටි පැකට් එකක් ගන්න තරම් සල්ලිත් නැතිලු කිරි පිටි කිරි පිටි දරුවන්ට දෙන්න එපා කියපන් අනුගාය හැදෙනවා මං කිරි පිටි නික නැග්ගේත් ඕක තමයි යකා නැග්ගොත් ආයිත් දම්ගෙන මේ අම්මට කිරි නැතිලුනේ කිරි නැත්නම් ළමයා අඬවන්න ගියහන් අඬනකොට කිරි එරෙනවා අප්පේ වච්චුවද ඇත්තනේ අර අම්මේ මේ අඬනකොට කිරි එරෙනවා ඔය එහෙම ආත්මෝපදේශයකුත් තියෙනවා ඒ බලන් ඉඳිද්දි කිරි එන්නෝක හොඳට අඬවම අඬන්නේ යකෝ මිඩ්වයිෆ්ලත් කියනවා ළමයා කිරි බොද්දි බුදිය ගන්නව නම් කන්න පොනිච්චපන් කියලා පොනිච්ච පියක් කන අඬනව නේද කිරි එන්න කරන්න ඕපා කිරි තිබ්බද හැබැයි අම්මා වෙන අම්මා කෙනෙකුත් මතක් කරලා තිබ්බේ පුරෝහිත මම මේ ධම්මකට බැරි අපිට කියලා අරින්න ඕනේ දරුවන්ට කිරි පිටි දීම සම්පූර්ණයෙන්ම තහනම් මව් කිරි විතරක් දෙන්න කියලා අනබෙරයා කියන්නේ ඔව් හරියන්නේ නැහනේ ඇයි ඒ අනබෙර කාර්යය ඊයේ වැරදි පදයක් ගන්න ගිහිල්ලා බෙරේ බලාගත්තා අරදි බෙරේ බලාගත්තා නම් අලුතෙන් හැමක් ගහලා හරි මං කියන වැඩේ කරන්න කියපන් නෑ උ කියනවා ගහන්න ඕන නම් ගහන්න ඕන පරණ හැමක් ඇයි ඒ පරණ හැමේලු හඬ හොඳ අර බම් බම් කියලා හඬ කියනවා ඌ ගමේ ගියා පරණ හැමක් ගහලා ඉන්නේ කියා බම්බන් මේක රාජාවක් කියලා රාජාණන් යනවා යන්න එපායි මට යන්න බෑ එච්චර දුර අනික මගේ අස්සයගේ ලාඩ මොකොත් ගැලවි ලාඩ මොකට ගහන්න ඉන්ටර්සන් එක ගහන්න රුපියල් 250ක් කිව්වා දුන්නෙත් නෑ අනික උන්ට ටෙලිෆෝන් උත් අවුලක් නෑ අයියෝ එත ඌ මම ගහගෙන ආවට පස්සේ මං අනබෙර යවන්න හරි එවනම් මම ප්‍රශ්නයක් නෑ පුරෝහිත අනිත් කාරණාව තමයි ඔය සමහර අම්මලා දරුවන්ට කිරි නොදෙන්නේ කිරි නැතිකමට වෙන්නේ ඔය රුව රකින්න ඉන්නවනේ උන් ළමයින්ට කිරි දෙන්න තියා හොරයි රුව රකින්නට උන් අහුනොත් එන්නේ පුරෝහිත උඹ මව් කිරි බීලා තියෙනවා මව් කිරි ඔව් වට වැඩි වාසකයක් නෑ මම වැඩිපුර බෙනදී ටීකිරි ඔය එක නම් මේ මූණ දිහා බැලුවම ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒ වුණාට මේ ලෝකේ වඩාත්ම හොඳ මව්ගිරි ඒ හින්දා මම අහනවා මේ ප්‍රශ්නයක් ඔව් හොඳට කල්පනා කරලා බලලා මේකට උත්තරයක් දෙන්න හරි මව්ගිරි වඩා හොඳ ඇයි මව්ගිරි වඩා හොඳ ඇයි යකෝ නොකෙන්න වෙනවා ඒ අමාරු ප්‍රශ්නයක් ඒ බුද්ධෙන් අමුතු ප්‍රශ්න අහනවා පොපෝකලා මව්කිරි වඩා හොඳයි වඩා හොඳයි හරි වන්දනවා මව්කිරි වඩා හොඳයි උත්තරය එය පහසුවෙන් එහා මෙහා ගෙන යහති නිසා ඒව ගෙනියන්න බෑද ඒක වැරදිද ඒක වැරදිද වැරදි
වැරදි. මම උඹට තව එකම එක අවස්ථාවක් දෙනවා පුරෝහිත. මව්කිරි වඩා හොඳ ඇයි? මව්කිරි වඩා හොඳයි. මව්කිරි වඩා හොඳයි. හරි වන්දන්න. මේ සමේ වරදින්නේ. යපම් බලන්න. මව්කිරි වඩා හොඳයි. උත්තරය එය සිත්ගන්නා අයුරින් මනාලෙස අසුරා ඇති නිසා. ඒ ආසුරේ නැද්ද? වැරදි පූර්ව වැරදි. උඹට බෑ උත්තරේ. මමම කියන්න. මව්කිරි වඩා හොඳ ඇයි? උත්තරේ නිෂ්පාදකයෙක් නොමැති නිසා. ඇත්තම ඕකට නිෂ්පාදකයෙක්ගේ හිටියන මිල වැඩි කරලා ග්‍රේඩ් කරලා කලවම් කරලා වැඩිපුර විටමින් පාරක් ඇතුළට දාලා අරගෙන තියලා කොමල චක්කර ඇතුළට ඔබලා රස කාරක යොදලා වැනිලා රසද චොකලට් රසද ස්ට්‍රෝබෙරි රසද ඔළුදින් පිට කවරයක් එහෙම දාලා රටේ නැති ජංජාල කරනවා. වහන්සේට පුදුමාකාර මොලයක් තියෙන වහන්සේ පුදුනාත්මක පාසා මගේම රජතුමා වෙලා ඉපිද ඔබගේ ඇවෑමෙන් ඔබගේ සිංහාසනයට මාවමපත් වේවා. ප්‍රීති පුරෝහිත නුඹනි පුරෝහිතෙක් මාළක සිටීම මට මහත් අනුතුරුදායකයි. පුරෝහිත දන්නේම නැතුව කතර යුද්ධෙත් ලං වෙනවා. ප්‍රාන්ත කතර යුද්ධය අතලං. දැන් මොකක්ද ඒ සම්බන්ධ මේ සැලසුම? මම ළඟ තියෙනවා රැස්වීම් දසදහසක සැලසුම්. දසදහසක. මුල්ම රැස්වීම තියන්නේ කොට්ටු කච්චි. කොට්ටු කච්චි. කොට්ටු කච්චි කියවට කොට්ටු කච්චි සතිපොලේ. සතිපොලේ? අර දෙනෝදහ කෙරෙන්දු කෑ ගහන සද්ද නැද්ද? ඒකමනේ chance එකට හිටියේ. දැන් අපේ කතාවන්න බඩු බල්ලෙක් කියන්නේ සතිපොලේම නෙවෙයිනේ. ඔතන සූ ගාලා බඩු ගන්න සෙරෙන්. ඔය මෙතන දානවා අපි අපේ මාධ්‍යවේදියා. දාලා වීඩියෝ කරලා ගෙනින්න අපේ channel 4 වල දැම්මම අම්මට සිටි ජනතාව ආයේ හොල්මන් වෙනවා. අපේ පරණ අජිතමාට තාමත් අම්බාන්නක සෙනග ආයේ දෙකක් නේ වටුවදා. පුරෝහිත. එතන මගේ කටවුට් එකේ වැඩේ කොහොමද? ඇත්ත වශයෙන්ම කියනවා නම් කටවුට් එක අදින්න ගිහලා විශාල වැඩි වුණා. ඒ හින්දා ඔබ වහන්සේ හතරට බලලා වේදිකාව හතර කොනේ එල්ලන්න තීන්දුව කළා. මොන බම් පුරෝහිතයෝ මාව හතරට බැලුවාම මේ මිනිසුන්ට මාව අතර ගන්න පුළුවන් වෙයිද බූරුව? ඉතින් අතර ගන්න පුළුවන් විදියට තමයි අවය යවෝ වෙන් කළේ. බඩෝ මේව. පපුව මේව. බඩ මේව. මේ බඩ ඕනේ බවලට කඳරනවා. මොකද? බාලාංශ ළමයෙකුට නේද බඩ නෝට්. බඩ දැක්කම ඉතුරු හරිය හිතා ගන්න පුළුවන්. බඩ මේව. කකුල් දෙක මේව. දන්නව මේක හොඳ කකුලක්. අතකගේ. දැන් අපි කොහොම හරි වේදිකාව ළඟට ගියයි කියපන්කෝ. ඊට පස්සේ අඩි ගහලා තඩි ගහලා පුඩි ගහලා කුඩු ගහලා ඔබතුමා වේදිකාවට වඩම්ම. ඊට පස්සේ ඒ සැරේ මයික්‍රොෆෝනේ ළඟට ගිහිල්ලා මයික්‍රොෆෝනේ අතට අරගෙන මහා හයියෙන් කියලා ඌවා කිසිම තේරුමක් නෑනේ බා. ඔය තේරුමක් ඇති දෙයක් ඌෙන් ප්‍රකාශ වෙන්නේ නෑනේ. හඬක් පමණයි. මෙතනදී අපි වෙන්නන්නේ ඔබතුමා තාමත් හඬක් නගන්න පුළුවන් නායකයෙක් කියලා වෙන්නන්නේ. හරි හඬක් නගන්න ඕනේ. මන් නගන්න. අනිත් කාරණාව තමයි දැන් ඔතන ජනතාව හූ කියන්නේ ඉස්සෙල්ලා ඔබ වහන්සේම හූ කියාගත්තොත් ලැජ්ජාව වැකෙනවා. ඒකනේ සංගීත සම්දර්ශනවල හූවකෝනේ කියලා කට්ටියන්නේ. ඒ කලින්ම ලැජ්ජාව වකා ගන්න. අර ඊට පස්සේ ඉතින් ඔබතුමා ගැන කුණ කටනක් කළා ප්‍රධාන දේශනාවට ආරාධනා කරනවා. පුරෝහිත මොනවද බං ඔබට මං කියන කියන්න තියෙන ಗುಣ කතා?
කියන්නේ නැත්තේ ගුණ කතනයක් කොට මේක ගුණ කතනයක් නෙමෙයි නිකන් කුණු කතනයක්. ඔහුගේ අවුරුදු 5 ගියාගත්තොත් ඇති ගොඩම තමයි පට්ටුව තමයි. එහෙනම් ගුණ කතනයක් කරපම් බලන්න. Oh ප්‍රියද රසික රසිකාවනි ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුල පුලා බලා සිටි ඒ මහා අසමජාතිය ඔබ තමුන්නාන්සේලාට හඳුන්වා දෙන්නයි මගේ මේ වෑයම. තමුන්නාන්සේලා දන්නවා මෝ කවුද මොන වගේ කෙක්ද මොන වගේ භූතයෙක්ද මොන වගේ නසරාණියෙක්ද කියන එක සහෝදර සහෝදරියනි. අනේ මුනිකා ඔලු තුනේ වස්ත මෙන්නන වගේනේ මේ කුඩේට වල කප්පුලන්නේ. අර බල වෙන්න එපා. මෙතනදී මේ අරකා මේකා මූ කියලා කියන්නේ. ඔබතුමා මේ ජනතාව අතරම නිකන් මචං ලෙවල් එකේ පොරක් කියලා පෙන්නන්නේ. ඕකට අපි කට්ටිය අහුවෙන්නේ. එහෙමද? එහෙමනම් කරගෙන බලන්න. තමන්නාගේ දන්නවා ඔහුගේ වතාවේ මූ බලයට එtti ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. රාශියක්. නමුත් තමුන්නාන්සේ දන්නවා ඒක පොරොන්දුවක්වත් මෝ ඊට කරුවෙන්නේ මූට ඊට කරන්න බැරි වුණා. නමුත් ඒක ඌ පිළිගන්නවා සහෝදර සහෝදරයනි. බෝලෝ මම කිසිම දෙයක් කළේ නැහැ කියලා ප්‍රසිද්ධිය පිළිගත්තාම මේ මිනිස්සු ආපෞසරිය මට මනාවෙන් දෙයිද බෝරුවා. ඉතින් මොකවත් කෙරුවේ නැති හින්දානේ නම් ඒව කරෝගන්න ආයපත් කරගන්න. කලින්ම කරලා ඉවරයක් වෙලා තිබ්බනම් ආය අමුතුවේ පත් කියලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මම කිසිම දෙයක් නොකරපු එකක් chance එකට හිටියා. පුළුවන් තරම් අනේ හිත හොඳයි කියලා ජනතාවට ඒත්තු ගන්නන්නයි තියෙන්නේ. මොකද ඒක ගෙඩිය පිටින් දෙනවා කියලා කිව්වොත් අද ලෙල්ල හරි කන්න අපේ කට්ටිය ලෑස්ති. පුරෝ මං කල්පනා කළේ වෙනසකට එක්ක මේ බාර ජනතාවට හින්දි භාෂාවෙන් අමතන. නේවා හින්දි උන කාරේ ඉන්නේ අල්ලලා ඉන්නේ ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං. ඒකත් දැන් ජනතාවට හින්දි භාෂාවෙන් අමතනකොට ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. ඒක සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ බය හින්දි දාත්. ඉතින් මට පුළුවන් නේ හින්දි. මොකද පුළුවන්? ඔව් හින්දි සංගමෙන් තියෙනවා. තුන්දලා සභාපතිකමට ඉන්නවා පරාදයි. ඒකට හින්දි පුළුවන්. හරි. ඒවල හින්දි ජනතාවට ප්‍රවේශ කරන්න දියා. ඔව් ප්‍රියද රසික රසිකාවනි අද අපේ රජතුමා ඔබ තමුන්නාන්සලා මතන් හින්දි භාෂාවෙන් එතුමා හින්දියෙන් අමතනදී සිංහලයට පරිවර්තනය කරමින් ඔබට සමීපවනම අගුරු බණ්ඩාරවත් පුරෝයි. හරි. ඒ ඉස්සෙල්ලාම වදාරන්න කියන්නේ මට නේද? නෑ වදාරන්නම අමාරු නම් නිකන් කියලා දාන්න. ලේසි හින්දි. දැන් පොඩ්ඩකට කලින් ඔබ කිව්වනේ බං හින්දි සංගමේ සභාපතිකමට තුන් පාරක් කිව්වා කියලා. ඒක මං කියවනේ එක්තරෙන්ම පරාදයි කියලා. ඒ වැඩ නැති. අවුලක් ගන්න එපා අයියෝ. මම ඔය රැස්වීම කොට දාලා දෙනවා. හරි මම විශ්වාසෙන්ද කියන්නේ? ඔව් විශ්වාසෙන් කියන්නේ. ඔට්ටුයිද? ඔට්ටුයි. එමුනම් පටන් ගන්න. හරි පටන් ගන්න. අප්පා. नमस्ते नमस्ते बाबू नोंदा है माता है नोनावरनी माता अरे ahora tenga todo easy संभाना है और संभावना जूता है दीवाना दुखी जाति अभिमाना है अरे दिनपता दुख विंदिन जनताव अभिमानवत नगा सिटीवाय मगे एकव अरवण हसाना कालो तप्पू मुक्कू करता है बहुगे गाली मंटे तप्पू मुक्कू नहीं थी ए फूल दो मान ओएगा फुल टाइम वर्क करन बने उड़े बाबूजी बावरा नहीं कंदेश पाता है सहोदरी अपना देश अपने प्रदेश
लग के रोटी काटी है रोटी ऐया रोटी खाती है मैं रोटी करते अच्छा पिच्चा नहीं करती है दिल अपना और प्रीत पराई कैसा मेरे निर्वस्त्र पताई ले नहीं नहीं और निर्वस्त्र सिर मुझे ना दूंगा अब रास्ता और लगा देना मित्र और भी तुमसे अच्छा कौन थे इतनी ना दी है क्या इस तौर पे ला दूं मेरे वाईफाई कसम में अभी हमें दमकट में नो मिले वाईफाई बात में लगा देना मित्र और भी सावन का महीना पवन करे सोर सोर सोरा अब समाज माध्यम घटवाहन अब जो नीति गेनवा पनत गेनवा सुवर कदमा रिमझिम के गीत सावन आए और अभी हमें दमकट नो मिले जिम करते हैं लगा देना समुद्र में 3 इडियट्स नहीं है अभी ट्राइलों का विजय पत्र गामी हमें खेलने को देखा है पहली बार साजन की आंखों में प्यार 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 अभी गमे बाहर के बांधर देखे दिन रखनी नहीं साजन के अभी अलविदाना कहना है वो भी गले गोविंदा है हाथ मेरे साथी है अभी गोविंद गले अनिकला चंचल कभी अलविदाना उगंडा करता है अभी नलिंग तुमने कला पे होंगे आप वर्ग ने एक आप उगंडा और रवाजना सहोदर हो गया एक किया ने एक तो उगंडा कटाओ किया निकली येऊ ना बा ये आणि पेट अभी तो भाई नहीं थे अपड़ो वो तो ना हरी कर गया मां ओके शान मेरे दिल ने तुम्हारा दोस्तों ओ अभी गमे सियल मुझे ना एक तरह का रेस्ट कर ला ಯಾಕೋ ನಮ್ಮನೆ ನಾನು ಸಿಂಗ ಹಂಗೆ ಅದು अरे पजा इले नहीं बिच्छू हिले हिले निमे पजा इले नहीं बिच्छू इधर करा मक्कले बेल्ल महारासी महाराज पेट्टु वेट्टार पटु देनवा वनंगा मूडी ओ हलिवान मूडी कात्तवरायन कत्त उदरने गमन हिंदी दिवी होगी सकल कला वल्लभ ओ सकल देवताला देवा दिल देखो देखो दिल बोले जका जका दिल देखो देखो दिल बोले जका जका दिलन वालो सुको जी आय मिलन की बेला देखो हाय 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 दिल बोले जका जका गाने हरी दिला दिल बोले गगारिन पुलो वातावरण अभी तमुन्ना लेता लबादना मैं केला पुरंदना सहोदर सहोदरी बहुत बंटुवारे ఇది కూడా అయితే ఇది నే అవి నే దీంట్లో సమరాన్ని ఎందుకు ఇవన్నీ నాటికాంగనావనంటే ప్రసూతి కాని వాటి అది బయట ప్రసూతి కాని వాడు గియాట వేరేకి అక్కడి అది మనం బేతకడ హరి అడగొక్కల్లా ఇంతకీ ముగే సింగళ జను ప్రసూతి కాటి అన్ని గేనులకు నమక్ నెమే එහෙනම් නැති ලියු ගියා නේ සිංහල ගියා හරි කමක් නෑ උන් නැතුවර කමක් නෑ උඹ ඉන්නවනේ උඹට පුළුවන් දැන් ආව මෙතන සනසවන්න ඊයා මේ මොකටද මේ කියන්නේ උරෝහිත කොහෙද මම ඔය ආකමූට කඩාගෙන ගියේ මොකද මේ මූණ විතර කන්නගෙන ඉන්නේ මට වයි තුනා බයන්නේ බාමෝඩෝ මංගි උඹට පුළුවන් මෙතන සිංදුවක් කියලා මාව සනසවන්න කියලා ඒ සිංදුවක් කියන්නේ කිව්වේ නැතුව එහෙම කියන්න බෑ මේ වාක්‍යයක් කියනකොට වාක්‍ය අවසාන තිත දක්වාම කියන්නේ භාගයට කිව්වම අවුල් ගන්න මෙතන සිංදුවක් කියන්න ඕනේ සිංදුවක් කියලා මෙතන මාව සනසවන්න ඕනේ කියනවා ඔව් කියපන්
සෙව්වන්දියකට පෙම්බැන්දා ආපෝ මේ සෙව්වන්දි නම් එපා. තාම සෙව්වන්දි හොයාගන්න බැරුණා. වෙන එකක් දෙන්න. රෝද ප්‍රහාරේ රාජපරානේ අතුළු විලාපේ මේ තමා නාට්‍යම අපතේතනාගේ යකෝ නාට්‍යම අපි දෙදෙනාම තමයි ගැලවුනේ. මේ හිත හැදෙන සින්දුවක් කියපන්. මට මේ දවස්වල පාළුවට අරිච්ච සින්දුව මතක් වෙන්නේ. පොදු සින්දුව මතක් කරලා කියන්නේ. කොහොමද පුරෝහිත තාමත් ඉහෙලින්ම වැජබෙන්නේ මම. ඒ ගැන හිතලා ඒකට ගැලපෙන සින්දුවක් කියපන්. එහෙමයි. ඔව්. හරි මතක් කරලා කියන්න මොකක්ද කියන්න ඕනේ? කොහොමද? තාමත් මට ඉහෙලින් ඉන්නේ සක්කර දෙයියෝ විතරයි. මම 2040 කමරේකට ඒකට නොමිනේෂන් දෙනවා බලන්න. ඒ වගේ. ඔයගෙම සක්කර දෙයියෝ ගැන සින්දුව. අක්කර දේව. ඔව්. අක්කර දේව ගැන කීට උපදිනින් ගායනා කරලා තියෙනවා. විල්ටන් අයියා කිව්වා, ජෝති අයියා කිව්වා, චන්ද්‍ර කුමාර අයියා කිව්වා. මොකද්ද? නෑ ඌට කියන්නේ නෑ. හරි මොකද්ද මතක් කරලා කියන්නේ? මගේම සුරලෝකේ මාසක්කර දෙයියෝ ගී. නේවයි. මේ ඕක ඉස්සරහ පොඩි දොහරා කෑල්ලක් තියෙනවා. ඒකත් එක්ක ඔගේ. ඔව් සම්පූර්ණ සින්දුවම කියපන්. සුරලෝකේ මාසක්කර දෙයියෝ තෝ පූර්වේ බවට උපන්නේ නඩු එකක පසුපසයි ගොයියෝ කෙදිරි ගගා තමයි ඉන්නට වෙන්නේ අඩේ! මොකද ඒ කෝගේ මුකුණු හරපේ? මට ඕනේ ඔරිජිනල් සින්දුව. ඔරිජිනල් එක තමයි කියන්න ගියේ ඒකට මොනවද අවලම් වචන වගේ කොල්ලුවට ඇවිල්ලා ඒවත් කියුණා එහෙම කියවුණා. ඔරිජිනල් සින්දුව කියනවනම් කියපන්. දැන් අර එන කියනවා ඔව්. එන වාදක මණ්ඩලයේ සුරලෝකේ වංශක්කර දෙයියෝ වාදනය ආරම්භ සුරලෝකේ වංශක්කර දෙයියෝ මෙහි පූර්ව දිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පොඩි පුල්ලාසනේ මං වැජබෙන්නේ සුරලෝකේ වංශක්කර දෙයියෝ මෙහි පූර්ව දිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පොඩි පුල්ලාසනේ මං වැජබෙන්නේ සුරකෙල්ලන් පනෝගේ ආදරේ මුලයි මදයි අගයි මමයි විනෝද රස සාගරේ මට තාමත් සුරකෙල්ලන් පනෝගේ ආදරේ ඉපේ නටුන ගිනිදළුවෙනි මිනියයි මගේ බුගලේ සක්කරයා මමල්මලේ නටුම් ගෙයුම් ගෝකලේ සුරලෝකේ මත් සක්කර දෙයියෝ මෙහි පූර්ව පිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පොඩි පුල්ලාසනේ මං වැජබෙන්නේ මගේ ළඟින් පවන් සලන් රූරජිනන් ඉන්නවා සුරදැරියන් මාළගොතා පළඳා පිළිගන්නවා මගේ ළඟින් පවන් සලන් රූරජිනන් ඉන්නවා සුරදැරියන් මාළගොතා පළඳා පිළිගන්නවා අමාරසේ පෙරාගෙනත් මට පවන්න හදනවා සක්කරයා මම මෙමි මට තුන් ලෝකෙම පේනවා සුරලෝකේ මං සක්කර දෙයියෝ මෙහි පූර්ව පිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පොඩි පුල්ලාසනේ මං වැජබෙන්නේ ඕනෙම තාලෙකට ඇඳලා යන්නට පුළුවන්
දාලයිනේ සක්කරයා ගෑනුන් මැද කොහේ ගියත් බලයිනේ ලෝකේ මං සක්කර දෙයියෝ පිරිපුර පිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පඩ පොල්ලාසනේ මං වැදෙන්නේ ලෝකේ ඔබ සක්කර දෙයියෝ පිරිපුර පිනට උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයියෝ පඩ පොල්ලාසනේ ඔබ වැදෙන්නේ මට සිංහල කිව්වම මතක් වුණේ අපි හින්දියෙන් ජනතාව අමතවන්නේ කරස්වීමක්. අපි ඊළඟ ජනතා හමුව ජනතාවට ගීතයෙන් අමතු දැක්කනේ තිබ්බ සන්තෝෂය මරු මෙච්චර කල් අපි ජනතාවට කලේ බයිලාවෙන් අමතන එකනේ. ඒක තමයි ගීතයෙන් අමතන එක හොඳයි. ඒ උනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දෙන්න ගීතයෙන් ජනතාව අමතනකොට ඒකට බැක් කරන්නේ කවුද? බෑන්ඩ් එක. බය වෙන්න එපා. දැන් ඕනම දෙයකට මියුසික් ට්‍රැක්ස් තියෙනවා. මම ට්‍රැක්ස් කියන්නේ ඔව්. ඒව දැන් දැම්මම ඔබ ඒකට ගැලපෙන වචන කියලා. ජනතාවට ගැලපෙන දේශපාලන පණිවිඩය කියාගන්න එකයි. ඒ කියන්නේ මියුසික් එක තියෙනවා. කියන්න විතරයි කියන්නේ. වෙන නැති කරපන්. ඕ බ්‍රදර් රසිකාවියනි. අද අපේ රජතුමා ඔබ තමුන්නාස් රාමදන්නේ ගීතේ එතුමා සහවන්නේ අගුණ වන්දනා මහත් පුරෝහිත මම. හරි. ඔබ තමයි මට ප්‍රවේශය හතර දෙන්න ඕන. ඕ බ්‍රදර් රසිකාවියනි. අද අපේ රජතුමා ඔබ තමුන්නාන්සලා හමුවට එන්නේ අර පැරණි රජතුමා හැටියට නෙමෙයි සියලුම වැරදි නිවැරදි කරගත්ත පිරිම පිරිසිදු පිරිම කිරි කොකෙක්. ඒ කොකා කියන්නේ පාරකෝ කොකා කියපු ගමන් ජනතාව දන්නවා අපි මොකාටද එන්නේ කියලා. මොකද අපි ජනතාවට කොකා පෙන්නලානේ මම මෙතනට ඇවිල්ලාම කියන්නේ. ඕනේ විශ්තුනේ ජනතාවට දැන් ඒ කොකාව අතකනේ. මුතුමේ කියන්නේ අපේ ජනතාවට යමක් නැති කිසිම දවස් තුනම. අනිත් ඉතින් කොකා කිව්වට අපි ඒ කොකාම පෙන්වන්නේ නැහනේ. පොඩ ඇංගල්ස් වෙනස් කරලා. මේ පොඩ hina වෙලා. පස්සුබිමට චෛත්‍යයක් එහෙම දාලා ගත්තා. ඒ මූණන් අලුත් කොකෙප්පා. ඒ අපි මූණ දීලා බලුවා. මොනවා දන්න අඳුරන කොකානවා කියලා දෙනවා. හරියන්නේ මේ පාර හරියන්නේ. මොකද දැන් ජනතාව කන කොකාගේ සිත දැකලාමාරයි. ගීතෙන් ජනතාව අමතන ප්‍රවේශය හදලා දීපන්. එහෙනම් වාදක මණ්ඩලය අවසාන වාදනය දාන්න මියුසිකල් ෂෝ එකක් වගේ අපිට වාදනය ආරම්භ. සරදේ සූචි රජින්දේ සිදාක තොපිට නොලැබෙනා රජකී අනේ මං ආවේ තොපේසුවේ පතලා මං ආවේ තොපේසුවේ පතලා සාමි පෙදලා මගුලුවේ නේතියනි තොපිලා වඩලා මංගාවේ තොපේසුවේ පතලා සාමි පෙදලා මගුලුවේ නේතියනි තොපිලා වඩලා මංගාවේ තොපේසුවේ පතලා නෙවයි කොහොම කියනකොට ජනතාව නිකන් ගල් ගහිලා වගේ බලන් ඉඳින්නේ වයි. අඩේ සිංහල තමයි යනවා. ඔබ දැන් කියන්න ඕනේ. අද මං කියන්න ඕනේ නේද? හරි. දේවල් මග හැරුණා රටවන්න සපුහින්දා. දේවල් මග හැරුණා රටසන්න සපුහින්දා. රජවන්න සපුහින්දා රටසන්න සපුහින්දා.
සනසපු नहीं වනසපු වනසපු රට වනසපු හින්දා රට වනසපු හින්දා ආයිම වෙන්නේ නින්න කතිරේ වෙන්නවෙන්දා ඉවල් මග හැරුණා රට වනසපු හින්දා ආයිම වෙන්නේ නින්න කතිරේ වෙන්නවෙන්දා කාලෙට නැටුව කාලේ තාමත් මතක තියෙනවා රාබෙට කාලා බීලා රැටත් කොතන් ගියපු ආතල් වටට දැනෙනවා උඹයි මට ඡන්දේ දුන්නේ උඹයි මට කින්දි දැන්නේ මරුවත් මම ඉවසනවා මගේ රෙද්ද නැතුව උඹලට අන්දවන්න මේ පාරත් පොරොන්දු වෙනවා කරදර පිටේ බඳන් ඇදගෙන නාන ගමන් ඔයලට කවර් හදනවා රැවි ගෙට ඇවිදින් ගණේලයෙන් එබෙමින් ඔයලගේ දුකම බලනවා කනේලයෙන් බිමින් ඔයලගේ දුකම බලනවා කුජීත කම්නේ කලේ මේක කෙලෙච්ච කාලේ අපේ කුජීත කම්නේ කලේ මේක කෙලෙච්ච කාලේ रसे हो सबों में दोंकार मैंने दहन पर कन्नत बने तीन पल पुरुष कड पुरुष वनालाई जटकम करुआट नदने सबों में दोंकार मैंने दहन पर कन्नत बने इन्ने पल पुरुष कड पड़ुत्वनालय जडकम केरुआट नजुने ఓకే పాయపు ఇది గట్టుకొని అన్నవేంది రెహిన దవల్ కరవలా అవిదిన పాతనానా ගම්මානේ විපිරියාස නගර හදනවා සන්තක වස්තු විකුණලා යාතික කොඩියෝසවලා ඔබේ දිනෙන් බලේ ඉන්නවා ඉතේ දුකක් නෑ රටේ නැටක් නෑ වගේ වගක් නෑ ඉනමුත් තාලා යන්නේ නෑ ඉතේ දුකක් නෑ රටේ නැටක් නෑ වගේ වගක් නෑ ඉනමුත් තාලා යන්නේ නෑ की मेलने माजमेनिया खड़े उलिकाला से मारू कियवाला बालुने मुदाहाते कटिन गाठटे गिरुने डॉलर गेवा पछउने माटुएला कट मोटुईला वेकुदमा बनयाते महावादे की मेलने माजमेनिया खड़े उलिकाला से मारू कियवाला बालुने मुदाहाते Kiriha mila sopiha mila podino nila adineti handa
කන්න රෙදිව තින්න ගැලවිලා අපිම තමයි හිත දිනන්නේ තවත් වැඩ වෙලා ආදෙන්න කන්න රෙදිව තින්න ගැලවිලා අපිම තමයි හිත දිනන්නේ තවත් වැඩ වෙලා නංගිමල්ලි දැන් තියන්නේ බයිලා ගන්න පොඩි වාද බයිලා බාබේ පුංචා Right? Yeah.